හායි ඔන්න මේ තමා මගේ YouTube channel එකේ පළවෙනිම vlog එක. ඔන්න ඉතින් පළවෙනි vlog එකෙන් ගේන්නේ අපේ office එකේ day out එක. ඔන්න ඉතින් අපි office ළඟට ආවා. මේ ඉන්නේ අපේ netmi. මේ ඉන්නේ අපේ තක්ෂිලා අක්කි. අපේ සාධාරණ අම්මන්ඩි කිව්වොත් මං හරි. එතකොට මේ ඉන්නේ අපේ දිව්‍ය අක්කි. ඔන්න ඉන්නවා අපේ නිපු බබා, අපේ නිපුණි අක්කි. මේ ඉන්නේ අපේ දෙව්මිනි. ඔන්න ඉතින් ළමයි අපි යන්නයි හදන්නේ. ඉතින් අද අපි ආවේ වයිකාල් වල තියෙන ක්ලබ් හොටෙල් ඩොල්ෆින් එකට. දැන් ඉතින් අපි ඇවිල්ලා ඉන්නේ ලොකේෂන් එකට. අපිට චෙක් ඉන් වෙන්න තිබුණේ උදේ 9:00ට. ඒ වුණාට අපි ටිකක් පරක්කු වුණා. මේ වෙද්දී නම් අපේ හෙඩ් ඔෆිස් එකේ ගෑල් ළමයි හැමෝම ආවා. හැබැයි අපේ පිරිමි ළමයි ටික නම් ඇවිල්ලා හිටියේ නෑ. ඒත් අපේ දඹුල්ලි බ්‍රාන්ච් එකේ අය නම් අපි යනකොටත් ඇවිල්ලා හිටියේ. ඔන්න ඉතින් චෙක් ඉන් වුණාට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එකත් හම්බ වුණා. ඊට පස්සේ මම චුට්ටක් එළියට ආවා. ඇත්තටම ළමයි මෙතන මාර ලස්සන view එකක් තියෙන්නේ. අපි හැමෝටම හරිම සතුටු හිතුණා මේ තැන දකිනකොට. බීච් සයිඩ් නිසා තවත් ලස්සනයි. ඇත්තටම මට නම් ඇත්තටම සතුටු හිතුණා. මොකද බීච් එක දකිනකොට හරිම නිදහසක් දැනුණා හිතට. මුහුද දිහා ඕනි තරම් වෙලාවක් බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් තමයි මම. ඉතින් මට මෙතන හරිම නිදහසක් දැනෙන නිසා මම පොඩි වෙලාවක් හිටියා. ඔන්න ඉතින් එතන පොඩි වෙලාවක් ඉඳලා මම ආවා. මේ ඉන්නේ අපේ netmi අපේ දුලක්ෂි. එතකොට මේ ඉන්නේ අපේ මිස්ටර් සුමුදෝ. මිස්ටර් සුමුදට මම කීප වතාවක්ම කතා කරා ඒත් ඇහුනේ නෑ. මේ ඉන්නේ දඹුල්ලි බ්‍රාන්ච් එකේ දෙන්නෙකුයි අපේ කවුමලි අක්කයි. ඔන්න මේ ඉන්නේ අපේ සාධාරණ අම්මන්ඩි අපේ තක්ෂිලා අක්කි. මේ ඉන්නේ අපේ කමල් අයයි චමල් අයයි. ඔන්න ඉන්නවා අපේ ජෝ පැට්ටයි පොඩි මල්ලිලා ටිකයි ටෙක්නිකල් ටීම් එකේ. එතකොට මේ ඉන්නේ අපේ ධනුෂ්ක, මේ ඉන්නේ අපේ ප්‍රසාද් අයියා. ඔන්න ඉතින් හැමෝටම හායි කියලා අපි යනවා අපේ රූම් එකට. ඔයාලට පේනවද ළමයි මේ ඉස්සරහින් යන කෙනාව අපේ සාධාරණ අම්මන්ඩිව. එයාත් YouTube channel එකක් කරනවා චොකෝ chapters කියලා. ඉතින් එයා ඒ වීඩියෝස් කර තමයි යන්නේ. මම යාගේ link එකක් දාන්නම්. ඔයාලත් subscribe කරන්න. මේක නම් මේ වෙලාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ. මොකද අපේ හෂාන්සර් day out එක යනවා කියලා දවසේ ඉඳලා අපි මේක මාර විදියට plan කරා. අපි කියන්නේ ගොඩක්ම දෙව්මිනි නිපුණි අක්කයි තමා. මොකද day out එකට යන්න හොඳම place එකක් බැලුවේ දෙව්මිනි. hotels වලට කතා කරලා packages ඒ හැමදේම coordinate part එක run කරේ දෙව්මිනි. ඉතින් දෙව්මිනි ඔයාට ரொம்ப thanks. ඔන්න ඉතින් අපි ඇවිදගෙන ආවා අපේ රූම් එකට. මේ තමයි අපේ රූම් එක. ඉතින් අපේ කට්ටියට නම් හරිම සතුටුයි. එයාලා ඉතින් කෑ ගහන විදිහම තේරෙනවා කොච්චර සතුටුද ඇත්ත කියලා. ඉතින් අපි චූටි වෙලාවක් රූම් එකේ ඉඳලා එළියට ආවා. ඉතින් මේ වෙද්දී නම් හැමෝම ඇවිල්ලා හිටියේ.
ඔන්න දැන් අපි ලෑස්ති වෙන්නේ අපේ HWT ෆැමිලි ෆොටෝ එක ගන්න. ඉතින් අද බර්ත්ඩේ එකකුත් තියෙනවා මොනරාගල බ්‍රාන්ච් එකේ අපේ සඳුන් අයියාගේ. ඉතින් එයාව සර්ප්‍රයිස් කරේ මෙන්න මේ විදිහට තමයි. ඉතින් ළමයි මේ ඉන්නේ අපේ හෂාන් සර්යි අපේ චාමර අයියයි. ඉතින් මට නම් ෆොටෝ එකක්වත් ගන්න බැරි වුණා ඒ දෙන්න එක්කම. මොකද තිබුණ කලබලෙත් එක්කම මම හිතන්නේ මට ඒක මිස් වුණා. ඉතින් අපේ හෂාන් සර්යි අපේ චාමර අයියයි ඉතින් මම මතක් කරනවා මේ වෙලාවට. ඔන්න ඉතින් කේක් කාලා ඉවර වුණාට පස්සේ අපි ආව අපේ ගේම්ස් ප්ලේ කරන්න. කයි ගන්න ඕනේ මේ මට ගන්න බැරි. හතරක් යනවා. අර දිනචර දිනනකට කොක්ටේල් එකක් රෙස්ටෝරන්ට්. ඉතින් ඔන්න මුලින්ම පටන් ගත්තේ අපේ කමල් අයියාගෙන් තමයි. ඉතින් එයා කීව විදිහට මේ බටින් එළියට එන අයිස් කැට අපි කුඩු කරන්න ඕනේ. chances 4ක් දෙනවා. ඒ 4ෙන් වැඩිම වාර ගන්න අයිස් කැට කුඩු කරන එකනා තමයි වින් කරන්නේ. ඊට පස්සේ ආවේ අපි සාධාරණ අම්මණ්ඩි. සාධාරණ අම්මණ්ඩිට නම් මං හිතන්නේ ඒක අයිස් කැටයක් කුඩු කරන්න බැරි වුණා. එයාට පුදුම තරහක් ගිහලා හිටියේ නිසා මම නම් හිතුවා එයා ළඟ ඉන්න කෙනෙක්ට ගහයි කියලා. මොකද ඒ තරම් තරහින් එයා හිටියේ. ඔන්න ඉතින් ඊට පස්සේ ගියේ මම ගෑන් ළමයින්ගෙන් නම් එක්කෙනෙක්ටවත් බැරි වුණා මං හිතන්නේ අයිස් කැටයක් කුඩු කරන්න. මට පුළුවන් වුණා එක අයිස් කැටයක් කුඩු කරගන්න. ඒ නිසා මට හුඟක් සතුටු හිතුණා ළමයි. ඔන්න ඉතින් ඒ ගේම් එකෙන් වින් කරේ අපේ බර්ත්ඩේ බොයි සඳුන් අයියා. ඔන්න මේ අපි ලෑස්ති වෙන්නේ තවත් ගේම් එකකට. මට ගේම්ස් වල නම් හරියට වීඩියෝස් කරගන්න බැරි වුණා. මොකද ඉතින් මේ වෙලාවේ වීඩියෝ කරන්න තරම් 100ක් නම් මට තිබුණේ නෑ ඇත්තටම. ඔන්න ඉතින් කබා දින කරලා ගියා අපේ ඔෆිස් එකේ පිරිමි ළමයි ටික විතරයි. මොකද ගෑන් ළමයි ටික නම් ගියේ නෑ. මම නම් කැමති වුණෙත් නෑ. මොකද කබ ඇදපුවාම අත තුවාල වෙනවා. ඒ නිසා මම ඒකට ටිකක් අකමැති. හැබැයි ඉතින් දකින්න තරම් ලේසි නෑ. ඒත් විනෝදයි. ගේම්ස් ඔක්කොම ඉවරුණාට පස්සේ අපි හැමෝම රූම්ස් වලට ගියා. ගිහිල්ලා චූටි වෙලාවක් ඉඳලා රිලැක්ස් වෙලා තමයි ලන්ච් එක ගන්න ආවේ.
ඔන්න ඉතින් අපි හැමෝම ආව ලන්ච් එක ගන්න. මෙතන තිබුණේ ළමයි ඉන්ටර්නැෂනල් බුෆේ එකක්. මට කැම් වල නම් වීඩියෝස් කරගන්න බැරුණා. මොකද බඩගින්න හිටපු නිසා මම වීඩියෝස් කර හිටියේ නැහැ. ඉතින් ලන්ච් අරන් ඉවර වුණාට පස්සේ අපි ආවේ පූල් එකට. දැන් ඉතින් මේ පිස්සු කෙලෝ ටික මගේ ෆෝන් එකේ වීඩියෝ එක ඔන් වෙලා තියෙන නිසා එයාලා විකාර කරනවා. එයාලා හිතන්නේ නැතුව ඇති මම මේවා මගේ vlog එකට දාන්න නැති වෙයි කියලා. ඒ වුණාට මම මේවා දානවා. අපේ නෙත්මි බබ්බා නම් ලොකු බර කල්පනාවක වගේ ඉන්නේ. මං එයාගෙන් ඇහුවා ඇයි ඒ කියලා. එයා ඊට පස්සේ කිව්වා ෆෝන් එකේ වීඩියෝ එක ඔන් කරලා තියෙන නිසා එයා විදිහට ඉන්නවා කියලා. ඔන්න ඉතින් බලා ගන්නකො අපේ සාධාරණ අම්මණ්ඩි කරන දේවල්. අපි ඉතින් එයාට සාධාරණ අම්මණ්ඩි කියන්නේ ආදරේට. මොකද එයා අම්මා කෙනෙක් වගේ අපේ හැම දෙයකටම සාධාරණව කතා කරනවා. මගේ ෆෝන් එකෙන් වගේම තක්ෂිලා අක්කාගේ ෆෝන් එකමත් වීඩියෝස් ඔන් කරලා තිබුණේ. ඊට පස්සේ එයාගේ ෆෝන් එක වැටුණා. අපි හිතුවා වතුර ගියා කියලා. ඒත් මොකුත්ම වුණේ නැහැ. අපි පූල් එකේ ටික වෙලාවක් ඉඳලා අපි බීච් එකටත් ගියා. ඒත් ඒවා වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද මටත් බය හිතුණා මගේ ෆෝන් එකට මොනවා හරි වෙයි කියලා. ඔන්න ඉතින් පූල් ගිහින් බීච් ගිහින් ඉවර වුණාට පස්සේ අපි වොෂ් දාලා ආවා. මට නම් ඊවිනිං ස්නැක් එක මිස් වුණා. මොකද වොෂ් දාන්න පරක්කු වුණ නිසා. ඊට පස්සේ අපි ආවේ නටන්න. මම නම් ඇති වෙනකල් නටුවා ළමයි. මොකද මගේ ජීවිතේ මම වැඩිපුරම ආස දෙයක් තමයි නටන එක. මම ෆෝන් එකේ වීඩියෝ ඔන් කරලා තියලා මම ඉතින් ඇති තරම් නැටුවා. වීඩියෝ එක නම් පොඩ්ඩක් දිගයි ළමයි.
රතුම රතු වුණා. මොකද ඒ තරමට මම නටලා. ඉතින් දැන් අපි චෙක් අවුට් වෙන්න හදන්නේ. අපිට චෙක් අවුට් වෙන්න තිබුණේ සවස් 5:00ට. අපි ඒත් එයාලගෙන් ටයිම් එක 7 වෙනකල් රික්වෙස්ට් කරලා ඉල්ලගත්තා. ඉතින් ළමයි අද දවසේ ගෙවුනේ ඔන්න ඔය විදිහට තමයි. ඉතින් අදට vlog එක ඉවරයි. අපි ආය අලුත් vlog එකකින් හම්බෙමු. එහෙනම් මං ගිහින් එන්නම්. Bye bye ළමයි. Thank you for watching.